ලංකාවේ බජට් ස්මාර්ට්ෆෝන් මාකට් එකට එන්න තියෙන අලුත්ම ෆෝන් එක තමයි Infinix Hot 70 කියන ෆෝන් එක. ඉතින් ඔයාලා දන්න මේ විදිහ ලංකාවේ දැන් බජට් ෆෝන් එකක් කියන්නේ සාමාන්‍ය රුපියල් ලක්ෂ සීමාවට යන ෆෝන් එකක්නේ. ඉතින් මේකත් එක්ක මේ Infinix කියන බ්‍රෑන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන ගොඩක් බජට් වගේම මිඩ් රේන්ජ් ෆෝන් වල ගොඩක් දුරට අපිට මෙන්න මේ price to worth කියන එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට value for money අපි expect කරන දේට වඩා දෙයක් අපිට මේ ෆෝන් එකෙන් අපි ගෙවන මුදලට අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඕකත් එක්ක මෙන්න මේ Infinix Hot 70 එකේ මොනවද අලුතෙන් තියෙන්නේ? ඒ වගේම මේ ෆෝන් එකේ මම මේ රේන්ජ් එකේ දැකපු නැති එක සුවිශේෂී ෆීචර් එකකුත් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලන්න. ඒ නිසා subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා Android කොල්ලා channel එක. එහෙනම් යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ Infinix Hot 70 ෆෝන් එක. හරි මම මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන වාට ඉස්සරහට කියන්නම්. මොකද අර මං කිව්ව යුනික් ෆීචර් එක ඩිසයින් වයිස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මුලින්ම කිව්වොත් වීඩියෝ එකේ කිසි ගතියක් නැහැනේ. අපි ඒ නිසා මුලින්ම ෆෝන් එකේ කැමරා එකෙන් පටන් ගමු. මේ ෆෝන් එකේ බැලුමට ඔයාලට කැමරා ලෙන්සස් දෙකක් වගේ පේනවා. හැබැයි මෙතන තියෙන්නේ එක ලෙන්ස් එකයි. මේක මෙගාපික්සල් 50ක මේන් සෙන්සර් එකක්. හැබැයි මෙන්න මේ දෙවෙනි සෙන්සර් එකක් වගේ පේන සෙන්සර් එක ඇත්තරම ඩෙප්ත් සෙන්සර් එකක් කියලා කියනවා. නැත්නම් සමහර තැන්වල කියනවා මේක ඩමි සෙන්සර් එකක් කියලා. මේකෙන් ඇත්තරම අර වැඩක් ගන්න පුළුවන් මට්ටමක් නැහැ. ඇත්තටම මේක රියර් කැමරා එකට වාට වෙනම ඩෙඩිකේට් වෙච්ච LED ලයිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ෆ්ලෑෂ් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ලයිට් එක. හැබැයි මේ රින් ලයිට් ටයිප් එකේ තියෙන මෙන්න මේ ලස්සන ලයිට් එක වාට මේකේ නොටිෆිකේෂන් ලයිට් එක විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක ඩුවල් ටෝන් ෆ්ලෑෂ් ලයිට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆෝන් එකේදී වාට ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි වාට AI වල උදව්වෙන් 15x දක්වා මේකෙදි ඩිජිටල් zoom කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම low light වල ෆොටෝග්‍රැෆි කරන්න ඔයාට ස්පෙෂලයිස් වෙච්ච නයිට් මෝඩ් එකකුත් මේ කැමරා එකේදී බලා ගන්න පුළුවන්. මීට අමතරව නම් ඇත්තටම මේ වගේ බජට් රේන්ජ් එකක කැමරා එකකින් ඔයාලට ගොඩාක් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. සහ අනිත් එක මම මේ කැමරා එකේ මම හිතනවා මේක තිබ්බනම් මීට වඩා හොඳයි කියලා. හැබැයි මම දැන් දකින අඩුපාඩුවක් තමයි මේ කැමරා එකේදී ඔයාට OIS හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම මේ ෆෝන් එකේ තියෙන අනික් දේවල් value for money. ඒ කියන්නේ price to worth නේ. හැබැයි මේ කැමරා එකේ OIS තිබ්බනම් මම හිතන්නේ මේ කැමරා එකත් price to worth කියන කැටගරියකට යම්තාක් දුරකට යන්න තිබ්බා. හැබැයි එක දෙයක් තියෙනවා මම මේ කැමරා එකේ දැක්ක ටිකක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඒ තමයි මේන් කැමරා එකෙන් ඔයා වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී ඔයාට 2K වලින් රෙකෝඩ් කරන්න පුළුවන් වෙනවා. හැබැයි 60 fps නැහැ 30 fps තියෙන්නේ. මම කියන්නේ at least මෙයාලා 1080p වලින් එක ස්ටෙප් එකක් හරි උඩට ගිය එක ඇත්තටම වටිනවා. අඩුමතර මේ වගේ price range එකකට price hike එකකුත් තියෙන වෙලාවක. anyway 1080p වලින් රෙකෝඩ් කරන්න ගියොත් ඔයාට maximum 60 fps මේකෙදි රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ RAM version දෙකක් තියෙනවා 6GB සහ 8GB. ඒ වගේම මේකේදී වාට storage එකත් versions දෙකකින් හම්බෙනවා 128 සහ 256 විදිහට. හැබැයි මේකේදී වාට UFS version 2.2 බලා ගන්න පුළුවන් වෙන්නේ. LPDDR4X වලින් තමයි RAM එක බලා ගන්න පුළුවන් වෙන්නේ. anyway ෆෝන් එකේ වාට MediaTek Helio G100 Ultimate කියන SoC එක බලා ගන්න පුළුවන්. මේක 6 nanometer architecture එකත් එක්ක එන SoC එකක්. එතකොට performance ගැන කතා කරද්දී seamlessly වාට ෆ්ලුයිඩ් විදිහට ලැග් වෙන එක අඩුවෙන් මේ ෆෝන් එකේදී මල්ටි ටාස්කින් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඇප් එකක් ඕපන් කරන්න ක්ලෝස් කරන්න ගත වෙන කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම ගත්තොත් අපි මේ වගේ තියෙන ඇනිමේෂන්ස් වල තියෙන ස්මූත්නස් එක යම්තාක් දුරකට බලා ගන්න පුළුවන්. මොකද SoC එක ටිකක් පවර්ෆුල් නිසා ඔයාට අනිත් දේවල් පොඩ්ඩක් අඩු වුණත් මේකෙදී ඩීසන්ට් පර්ෆෝමන්ස් එකක් මේ ප්‍රයිස් එකට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ 6.78 inches 120Hz තියෙන IPS LCD පැනල් එකක්. දන්නවද මේ ඩිස්ප්ලේ එකේ තියෙන ගොඩක් කට්ටිය මේ පුදුම හිතන ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි always on display. එතකොට ඔයා හිතන්න IPS පැනල් එකකට කොහොමද always on display ෆීචර් එක වැඩ කරන්නේ? සාමාන්‍යයෙන් truly AOD කියන ෆීචර් එක වැඩ කරන්න නම් එක්කෝ ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක OLED වෙන්න ඕනේ නැත්නම් AMOLED එකක් වෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ normal LCD පැනල් එකක්. ඉතින් මෙයාලා ඇත්තටම ඇඩ්වයිස් කරන්නේ XOS එක නැත්නම් මෙයාලගේ software wise මේකට ඇඩ් කරලා තියෙන අලුත් ෆීචර් එකක් ගැන. ඒ කියන්නේ ඔයාට software wise විතරයි මේකෙදී AOD experience කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක කිසිම වෙලාවක true AOD බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක just ඔයාට software පැත්තෙන් දෙන පොඩි hype එකක් විතරයි. අර මම කලින් කිව්වා decent level එකක තියෙන performance එකත් ගොඩක්ම stabilize කරන්න මේකේ තියෙන 120Hz ගොඩක්ම උදව් වෙනවා. මේක ඇත්තටම ඔයාට 60 90 120 කියන modes තුනේදීම බලා ගන්න පුළුවන් වෙනවා. අනිත් එක brightness level එක. මේකේ තියෙන්නේ nits 700ක brightness එකක්. මේක ඇත්තටම මේ වගේ price range එකකට දැන්
දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඇක්සෙප්ට් කරන්න වෙනවා. හැබැයි මම කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ ෆෝන් එකේ තියෙන්නේ බ්‍රයිට්ම ඩිස්ප්ලේ එකක් කියලා. බට් ප්‍රයිස් එකේ හැටියට සහ ෆෝන් එකේ ඔෆර් කරන අනිත් දේවල් එක්ක අපිට කම්ප්ලේන්ට් කරන්න අමාරුයි. මේ අර පර්ෆෝමන්ස් පැත්තේදී ඇත්තටම ඉන්ෆිනික්ස්ලා ගැරන්ටි කරනවා මාස 72ක ආයු කාලයක් තියෙනවා කියලා පර්ෆෝමන්ස් එකේ ස්ටේබලයිසේෂන් එකට. ඒ කියන්නේ අපිට අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 6ක් නේ. අවුරුදු 6ක් ගියත් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන පර්ෆෝමන්ස් එක ලොකු ලෙවල් එකකට ඩික්‍රීස් වෙන්නේ නැහැ කියලා තමයි මෙයාලා ගැරන්ටි කරන්නේ. මේ ෆෝන් එකේ වෙනම ඩෙඩිකේට් වෙච්ච AI බටන් එකක් බලා ගන්න පුළුවන්. මේක ඇත්තට මම හිතන්නේ මේ දැන් යන ගොඩක් ෆෝන් වල වෙන්නේ මේ AI බටන් එක බලා ගන්න පුළුවන් නේ. ඔව් අපි ඉන්නේ AI ඊරාහේ ගැන ඉතින් අපිට ඔය වගේ දේවල් එක්ස්පෙක්ට් කරන්න වෙනවා. අපිට ඩිජිටලි අපිට බලා ගන්න පුළුවන් වෙන හાર્ඩ්වෙයාර්ස් වලත් මේ වෙද්දී AI පැත්තට තමයි ගොඩක්ම කම්පැනිස් ඉන්වෙස්ට් කරගෙන යන්නේ. ඉතින් ඔය වගේ දේවල් නෝමල්. ඔයාට හાર્ඩ්වෙයාර් පැත්තෙන් වගේම සොෆ්ට්වෙයාර් පැත්තෙන් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ across all the phones in the world මට කියන්න පුළුවන් AI සයිඩ් එකට කියලා. මේ වන් ටයිම් බටන් එකේ මේ සෑහෙන වැඩ කැලි ටිකක් තියෙනවා. අවුරුදු 5ක ශක්තිමත් බැටරි ආයු කාලයක් එක්ක ඔයාට මේ ෆෝන් එකේදී මිලියම්පියාව 6000ක බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. එතකොට ෆෝන් එකේ තියෙන ඕවරෝල් බැටරි ඔප්ටිමයිසේෂන් ලෙවල් එක, ඒ කියන්නේ XOS එකේ සහ Android වල තියෙන බැටරි ඔප්ටිමයිසේෂන් ලෙවල් එකත් එක්ක මෙයාලගේ හાર્ඩ්වෙයාර් වල තියෙන ඔප්ටිමයිසේෂන් ලෙවල් එකත් එක්ක සෑහෙන හොඳ මට්ටමේ බැටරි ලයිෆ් එකක් මේ ෆෝන් එකේදී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම පැය 10කට ආසන්න ගේමින් ටයිම් එකකුත් මේකෙදි බලා ගන්න පුළුවන්. දන්නවද ඔය බැටරි එක චාර්ජ් කරගන්න 45 වොට් වලින් ෆාස්ට් චාර්ජින් දීලා තියෙනවා. හැබැයි හොඳම කතාව ඕක නෙමෙයි. මෙයාලා කියනවා මේ සමහර 60 වොට් ෆාස්ට් චාර්ජින් තියෙන ස්මාර්ට් ෆෝන් වල චාර්ජින් ස්පීඩ් එකට වඩා ගොඩක් එෆිෂියන්සි විදිහට සහ ඩියුරබල් විදිහට මෙයාලගේ මෙන්න මේ 45 වොට් ෆාස්ට් චාර්ජින් වැඩ කරනවා කියලා. ජස්ට් තේරුම් ගන්නකො මෙයාලගේ 45 වොට් ෆාස්ට් චාර්ජින් ගැන මෙයාලා කොච්චර කොන්ෆිඩන්ට්ද කියන එක. ඒ වගේම හැම සයිකල්ස් 200කට පස්සෙම 100ට එකක් මේ බැටරි එකේදී self healing technology එකත් එක්ක වැඩි වෙනවා. ඒ වගේම all time adaptive bypass charging option එකත් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එක charge කර ගහගෙන මොන දේ කරත් ෆෝන් එකේ බැටරි එක එන්නේ මේ කෙලින්ම direct current එකෙන් තමයි ෆෝන් එක use වෙන්නේ. මේකෙන් බැටරි එකට වෙන හානි සෑහෙන අඩුයි. බැටරි එකේ ආයු කාලයත් ඉතුරු වෙනවා. ෆෝන් එකත් heat වෙන එක සෑහෙන්න අඩු වෙනවා. ෆෝන් එකට military grade එකේ certifications පවා තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම durability එක පැත්තෙන් 5 star standard එකක් මෙන්න මේ Infinix Hot 70 එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම IP65 water and dust resistant certification එකත් මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා. දන්නවද මේ මීටර් 1.5ක් වතුර දාන් ඉන්න පුළුවන් කියලා කියනවනේ. දැන් යමු ඩිසයින් එක පැත්තට. ඔව් මේකේ තමයි අර මං කිව්ව යුනික් ෆීචර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක බලන්න. දැන් ඔයාලට පේනවා මේ තියෙන Infinix Hot 70 එකේ orange color එකක්. මේ තියෙන්නේ thermo orange කියන color එක. anyway මේ ෆෝන් එකේදී ඔයාලට මීට අමතරව තව colors කීපයක් බලා ගන්න පුළුවන්. green texture, quad violet, dye blue, silver dancer, night pulse. ඔන්න ඔය කලර් සෙට් එකට අමතරව තමයි මෙන්න මේ යුනික් කලර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ thermo orange විදිහට. මේකේ බෑක් පැනල් එකේදී කලර් එක චේන්ජ් කරන්න හැකියාව තියෙනවා. මේක වෙන්නේ මෙහෙමයි. මේකේ පාවිච්චි වෙනවා dual way thermo sensing skin technology එක. දන්නවද background එකේ temperature එක අඩු වැඩි වෙද්දි මෙන්න මේ orange කලර් එකේත් කලර් එකේ තියෙන මෙන්න මේ bright ගතිය වෙනස් වෙනවා. simply කිව්වොත් coolest condition එකක් නැත්නම් cool weather එකක් තියෙන වෙලාවක මෙන්න මේ කලර් එක වාට deep orange විදිහට, ඒ කියන්නේ මෙන්න මේ පේන විදිහටම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී මේ කලර් එකේ තියෙන මෙන්න මේ ඩීප් ගතිය ටිකෙන් ටික අඩු වෙලා මෙන්න මේ වගේ ලයිට් ඔරෙන්ජ් කියන කලර් එකකට කන්වර්ට් වෙනවා. සරලව කියනවා නම් ඔරෙන්ජ් කලර් එකේ 2 tone options වලට මේකෙදි බලා ගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ටෙම්පරේචර් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙන. මම දන්නවා දැන් ඔයා හිතන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔව් ඒකට උත්තරේ ඔව්. මේකේ වාට පැටර්න්ස් අඳින්නත් හැකියාව තියෙනවා. ඒ වගේම ඕවරෝල් ෆෝන් එකේදී වාට ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන්. මිලිමීටර් 7.5ක් වගේ පොඩි thickness එකක් තියෙන්නේ. හැබැයි bezels නම් ගොඩාක් ලොකු මට්ටමක අඩුවක් නැහැ. ඔයාට කියන්නේ අර symmetrical bezels මේකෙදි බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම weight එකත් ග්‍රෑම් 200ට වඩා අඩුයි. compact phone එකක් නෙමෙයි. හැබැයි ඔයාට මේ range එකට, ඒ කියන්නේ budget phone එකක් විදිහට ටිකක් කර අතේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් level එකක් මේ phone එකේ බලා ගන්න පුළුවන්. හැබැයි completely නෙමෙයි. මේ දේවල් තමයි ඔයාට Infinix Hot 70 එකේදී mainly බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මේ range එකේදී අනිත් phones එක compare කරද්දී ඔයාට value for money කියන එක ගොඩක්ම උපරිම level එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. generally මෙන්න මේ Infinix phone වල. ඉතින් අන්න ඒකත් එක්ක මේ phone එකත් ආසන්න වශයෙන් රුපියල් 70000 කියන price segment එකේ තියෙන්නේ. anyway දැන්ට ඔයාට මේක grey market එකේ retail shops වල බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ price range එකටම තමයි. එහෙනම් අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, subscribe කරන්න. අපි හම්බෙමු ඊගා වීඩියෝ එකෙන්.